සුබ දවසක් ඔයාලා කාටත් මම සුපුන් සාමල් කංකානම්ගේ කවුරුත් දන්නේ ඩොක්ටර් ෂේන් ඇන් ෂෝන් කිව්වම මේ තමයි ෂැක් මගේ ලැබ්‍රඩෝ එකනා මෙයාගේ වීඩියෝස් නම් ඔයාලා හැමතිස්සෙම දැකලා ඇති. ඉතින් අද මම පශු වෛද්‍යවරයෙක් විදියට ඔයාලත් එක්ක කතා කරන්න ආවේ විශේෂ කාරණාවක්. සතු සම්බන්ධයෙන් තියෙන ලෙඩ රෝග ගැන නම් මේ වෙද්දිත් අපේ රටේ ඉන්න අති දක්ෂ පශු වෛද්‍යවරු ඔයාලට YouTube හරහා Facebook හරහා ඔවුන්ගේ උපදෙස් දීලා ඇති. ඒක නිසා මම විශේෂයෙන් අද කතා කරන්න ආවේ දැන් මම මේ ෂේක් එක්ක ෂැක් එක්ක අපේ පොඩි අය දාලා වීඩියෝ Facebook එකේ අප්ලෝඩ් කරපු ගමන් මගේ යාළුවා අනිත් පැත්තට කතා කරලා අහනවා මචං පොඩි අයත් එක්ක බලුපටව හදන එකේ ප්‍රශ්නයක් නැද්ද කියලා. ඉතින් ඇත්තටම මම අද ඒ ගැන කතා කරන්න ආවේ විශේෂයෙන්ම අද මගේ ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ pet lovers like and සුරතල් සත්තු එක්ක මේ වෙද්දිත් පොඩි අය එක්ක සුරතල් සත්තු හදන අය සහ ඉදිරියට හදන්න කැමැත්තෙන් ඉන්න ඒ ගැන බයෙන් ඉන්න පිරිස. ඉතින් විශේෂයෙන් අපිට ඇඩ්වාන්ටේජස් ගණනාවක් තියෙනවා සුරතල් සත්තු පොඩි අයත් එක්ක හදද්දී. පොඩි අයගේ විශේෂයෙන් අපි පළවෙනි විදිහට ගත්තොත් ඉමෝෂනල් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් එම්පති කියන්නේ මානසික සංවර්ධනය සහ එයාලගේ හිතේ තියෙන දයාව කරුණාව වැඩි වෙනවා. එයාලා නිතරම කියන්නේ අපි සුරතල් සතෙක් කියලා දැන් අපි ගත්තොත් ඉතින් එයාලා කියන්නේ අන්කන්ඩිෂනල් ලව් එකක්. ඒ කියන්නේ පොඩි එක්කෙනෙක්ට එයාලගේ තියෙන උපරිම ආදරය ලබා දෙන පිරිසක්. ඉතින් එයාලත් එක්ක ගනුදෙනු කරද්දී පොඩි අයගේ තියෙන දයාව කරුණාව අපි එම්පති කියලා කියන්නේ කරදරයකදී මේ අනිත් එක්කෙනාගෙන හිතුණු වෙන දේවල් එහෙම සියලුම දේවල් වර්ධනය වෙන්න බලනවා. ඊළඟට තමයි responsibility and discipline කියන එක. ඒ කියන්නේ අපි සුරතල් සතෙක් පොඩි ළමයෙක්ට බාර දුන්නම එයා ඒක සම්බන්ධයෙන් වගකීම් සහගත වෙනවා. සහ එයාගේ විනයගරුක බව වැඩි වෙන්න බලනවා. එයාට ෆීඩ් කරලා, එයාව ග්‍රූමින් කරලා, ඒ කියන්නේ එයාත් එක්ක ට්‍රේනින් දේවල් වලට එහෙම යනකොට එයාගේ තියෙන අර responsibility එක එයා ඒවත් එක්ක විනයගරුක හැදෙන්නේ කොහොමද කියන එක ඒ හැමදේම එයාගේ වර්ධනය වෙන්න බලනවා. ඊළඟට තමයි physical activities කියන එක වැඩි වෙන්න බලනවා. ඒ කියන්නේ අපි දැන් අපි ගොඩාක් කට්ටිය මේ දවස්වල අපි අත්දකින්න දෙයක් තමයි පොඩි ළමයි සෑහෙන්න මේ ස්ක්‍රීන් ටයිම් එක වැඩි. ඒ කියන්නේ ෆෝන් එකත් එක්ක ටීවී එකත් එක්ක පොඩි ළමයි ඉන්න ස්ක්‍රීන් ටයිම් එක වැඩි. අපිට ඒක ගොඩාක් අඩු කරන්න පුළුවන් සුරතල් සතෙක් ඔයාලගේ පොඩි එක්කෙනත් එක්ක මේ ඇති කරන්න ගත්තට පස්සේ. ඊළඟට තමයි social skills improve වෙන්න බලනවා. එයා මේ නිතරම සුරතල් සතෙක් එක්ක කතා කරන්න බලනවා. එයාත් එක්ක ඇවිදින්න යන්න බලනවා. ඒ සියලුම කාරණා එක්ක මේ එයාගේ තියෙන social activities, social skills කියනවා improve වෙන්න බලනවා. ඊළඟට තමයි learning and cognitive benefits කියන එක. ඒ කියන්නේ එයාට විතරම එයා හැමතිස්සම දේවල් ඉගෙන ගන්න බලනවා තමන්ගේ සුරතල් සතා දිහා බලලා. එයාත් එක්ක කතා කරලා එයාගේ behavior එක මොකද්ද? ඒවා එයා අධ්‍යයනය කරන්න බලනවා සතුන්ගේ behavior එක මොනවද කියලා සෑහෙන්න දේවල් educate වෙන්න බලනවා ඒකත් එක්ක. ඊළඟට තමයි strong companionship එකක් තියෙනවා. ඒ කියන්නේ සුරතල් සතෙක් කියන්නේ පුංචි ළමයෙක්ට හරිම අර අපි කියන්නේ මිත්‍රයෙක් වගේ කියලා. එයාට ඉන්න හොඳම මිත්‍රයෙක් විශ්වාසදායි. ඒ වගේම තමයි දැන් ඔය වගේ කන්න දින තව දැන් සමහරලාට පොඩි අයගේ ඉමුනිටි එක පවා මෙන්න මේ කාරණා හින්දා